ෆිල්ම් එක බලලා අඳනවා හායි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මම අද හිතුවා මගේ මේ vlog එකේදී මුලින් චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි මම මගේ channel එක start කරලා දැනට සති දෙකක් වගේ වෙන්නේ. ඉතින් මට හරිම සතුටුයි මම මේ වෙනකම් follow කරලා ඊට පස්සේ මගේ videos බලලා like කරලා comment කරලා share කරලා support කරපු හැමෝටම ඉස්සරහටත් මම මගේ life එකේ මම කරන දේවල් මම යන තැන් වගේ දේවල් ගොඩක් share කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මං හිතනවා ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක ඉඳී කියලා. ඒ වගේම තමයි මම හැමෝටම invite කරනවා මගේ videos බලන අයට. ඔයාලා මගේ vlog එක මගේ තියෙන videos එක ඉස්සරහට යන්න ආසයි නම් මම තියෙනවා සහ මම ඒ කරන දේවල් ඔයාලට මොනවා හරි දෙයකින් important වෙනවා නම් ඔයාලට invite කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඔන්න අද මම ready වෙලා ඉන්නේ මගේ lectures වලට යන්න. lectures කියන්නේ මගේ master studies වලට. ඒකේ පාන්දරම නැගිටලා මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලට ඉක්මනට ගන්න ඕනේ කියලා යන්න කලින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් රෙඩි වෙලා ඉන්නේ. තව ටිකකින් මම යුනිවර්සිටි එකට යන්න පිටත් වෙනවා. ඇත්තටම ලෙක්චර්ස් පටන් ගන්න හරියටම උදේ 8යි කාලට. හැබැයි මන් දැන් මේ යන වෙලාවත් හරියටම 8:45 වගේ වෙලා තියෙන්නේ. මට උදේම අද චුට්ටක් පරක් වුණා. මම අර වීඩියෝ එකේ මුල් ටික ගත්තානේ. ඒ නිසා මට අද පොඩ්ඩක් පරක් වුණා. ඉතින් මම මේ ඉක්මනටම යනවා ලෙක්චර් හෝල් එකට. ඒ අතරට කෝල් කරන්න ඕනනේ මගේ යාළුවට. ඉතින් මම එයාව හොයාගන්න තමයි try කරන්නේ. කොහොම හරි එයාවත් විනාඩි 2කින් වගේ මම හොයාගත්තා. ඊට පස්සේ අපි දෙන්නම ලෙක්චර්ස් වලට ගියා. හැබැයි ටිකක් බයෙන් ගියේ. ඔන්න ඉතින් අපි දෙන්න ඊට පස්සේ අපේ ලෙක්චර්ස් තියෙන හෝල් එකට ආවා. අපි දෙන්නට ටිකක් පරක්කුයිනේ. ඉතින් අපේ පාඩමෙන් භාගයක් විතර දැන් උගන්වලා ඉවරයි ඇත්තටම. මම ඔයාලට කියන්නම්කෝ මගේ මාස්ටර් එක ගැන විස්තර. දැනට මම මගේ මාස්ටර් එක කරන්නේ human rights. මට ආස හිතුණා human rights පැත්තෙන් මගේ මාස්ටර් එක මම follow up කරන්න ඕනේ කියලා. මම දැනට වැඩ කරන්නේ NGO field එකේ නිසා මම හිතුවා මේ වගේ subject එකක් මට connect වෙනවා සහ මට ඉස්සරහට වැඩ කරගෙන යද්දී ඒක මට අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මේ මාස්ටර් එක 1 year මාස්ටර් එකක්. ඇත්තටම ඒක මම 2 years එකක් තෝරගත්තේ නැහැ. මොකද මට ජොබ් එකත් එක්ක වැඩ ටිකක් කරගන්න අමාරු වෙන නිසා. ඉතින් මම හිතුවා 1 year මාස්ටර් එකක් සිලෙක්ට් කරගෙන මුලින් මේක කරලා බලන්න ඕනේ කියලා. අපි ක්ලාස් එකට ආපු ගමන්ම අපිට ඊළඟට ඉන්ටර්වල් එකක් හම්බුණා. අපි ඉතින් ෂූට් ඉන්ටර්වල් එකටත් ඉක්මනටම ගිහිල්ලා ටී එකක් බීලා මොනවා හරි කාලා එනවා හැමදාම. ඒක ඇත්තටම දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කැන්ටින් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ මාත් එක්ක මගේ මාස්ටර් එක කරන මගේ යාළුවා. අපි දෙන්න හරිම ගානට සෙට් වුණා. ඒකට හේතුව තමයි අපි දෙන්නම වැඩ කරන්නේ NGO field එකේ. එතන ඉන්න අපේ මාස්ටර් එක කරන ගොඩක් අය lawyers-ලා, එතකොට law background එකක් තියෙන අය. හැබැයි අපි දෙන්නටම law background එක අඩුයි. මම හිතුවා ඉස්සරහට ඔයාලට කියන්න ඕනේ කියලා මං කරන ජොබ් එක ගැන සහ මගේ මේ මාස්ටර් එක ගැන. ඊට පස්සේ මම ඔයාලට ගොඩක් වෙලාවට ෆීල්ඩ් විසිට් යනවා කියලා පෙන්නලා තියෙනවා. එතකොට ඒ ගැන ඔයාලට මම ඉස්සරහට vlog එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. මං හිතනවා ඒක ගොඩක් අයට important වෙයි කියලා. ස්ටඩීස් කරන අයට, higher studies කරන අයට ඒක important වෙයි කියලා මම හිතනවා. ඉතින් අද අපිට අපේ මාස්ටර් එකේ ID කාඩ් එක ලැබුණා. අපිට ඒක ලැබුණාම හරි සතුටුයි ඇත්තටම. යන්නේ ඉස්සර යුනිවර්සිටි යන කාලේ
අපිට අර සාමාන්‍යයෙන් හම්බ වෙන ID කාඩ් එක අපේ ඩිග්‍රී එකේ සර්ටිෆිකේට් එක ගන්නකොට ආයිමත් ඉෂුව කරන්න ඕනේ. ඉතින් ආයිමත් මේ වගේ ID කාඩ් එකක් හම්බුන නිසා අපිට හරිම සතුටුයි. දැන් අපිට ඊළඟට ඉන්ටර්වල් ලැබුණා ලන්ච් එක ගන්න. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ආවා. යුනිවර්සිටි එකේ හරියටම ඉස්සරහා ඇන්ටි කෙනෙක් කෑම විකුණනවා. අපි දැන් හැමදාම බලාගෙන ඉන්නවා එයාගෙන් කෑම එකක් ගන්න ඕනේ කියලා කොහොමද කියලා බලන්න. මොකද මම ඉස්සර හැමදාම කැම්පස් යන කාලෙදී එයාගෙන් කෑම අරගෙන කාලා තියෙන නිසා. ඊට පස්සේ අපි කෑම එකත් අරගෙන අපේ ලෙක්චර්ස් තියෙන අපේ ෆැකල්ටි එකට අපි ගියා කෑම කන්න. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකේ අපේ අතීත මතක රැඳුන තැනක්. මේකට කියන්නේ යුනිවර්සිටි එකේ යෙලෝස් කියලා. මම ඔයාලට යුනිවර්සිටි එකේ vlog එකකුත් ඉස්සරහට අරගෙන එන්නම්. මම මේ vlog එකේ ගොඩාක් දිගට ඒක ගැන කතා කරන්න නැහැ. ඉතින් මම දැනට යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා අවුරුදු 3ක් වගේ වෙනවා. ඉතින් මේ වගේ ආයිමත් මගේම කැම්පස් එකේ මාස්ටර් එකක් කරන්න මම හිතුවෙත් ඇතරම මම මගේ කැම්පස් එකට හරිම ආදරෙයි. සහ මගේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තැනක් තමයි මගේ යුනිවර්සිටි එක. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි කෑම එක ඉක්මනටම කෑවා. අපි කෑම එක ගේන ගියපු නිසා අපිට චුට්ටක් පරක්කු වෙලා තිබ්බේ. ඊට පස්සේ ආයෙමත් අපිට ලෙක්චර්ස් තියෙනවා 5යි කාල වෙනකන්. දැන් වෙලාව 12:45 වගේ. එතකොට 1යි කාල වෙද්දී ලෙක්චර් එකට යන්න ඕනේ. ඉතින් මම අද ලෙක්චර් එකෙන් පොඩ්ඩක් කලින් යනවා. ඒ කියන්නේ 3ට වගේ අපිට ආයෙමත් ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. මම ඒ ටයිම් එකේදී යනවා. මොකද අපේ නංගිට මාත් එක්ක නීරා ෆිල්ම් එක බලන්න ඕනේ කියපු නිසා. ඉතින් මම මේ ඉක්මනටම හැව්ලොක් සිටි එකට තමයි ගියේ ෆිල්ම් එක බලන්න. ඉතින් නංගියෙන්න ටිකක් පරක්කුන නිසා මම පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. අපේ නංගි ගොඩක් වෙලාවට මොනවා කරන්න ගියත් මේ වගේ ඌමනාම වෙලාවක පරක්කු වෙලා එන්නේ. එයාට තමයි මේ ෆිල්ම් එක බලන්න ඕනේ. මම ඇත්තටම එකපාරක් නීරා ෆිල්ම් එක බැලුවා. හැබැයි මම මේ ආයිමත් එයාත් එක්ක ෆිල්ම් එක බලන්න යන්නේ එයාට ඕනේ කියපු නිසා. අන්තිමට ෆිල්ම් එක බලන්න අපි දෙන්නට යන්න උනේ විනාඩි 10ක් හෝ විනාඩි 20ක් වගේ කාලයක් පරක්කු වෙලා. ඉතින් මම බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි නීරා කියලා කියන්නේ. ෆිල්ම් එකේ ඉන්න ඇක්ට්‍රස්ලට ඇක්ටර්ස්ලට ඒ වගේම ෆිල්ම් එකේ යන ස්ටෝරි එකට ඒක හරිම ලස්සනයි. ඔයාලත් බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඇත්තට මම මේ බලන දෙවෙනි වතාව. ඉතින් ෆිල්ම් එක බලලා අපි දෙන්න එළියට එනකොට තමයි මම දැක්කේ අපේ නංගි හොඳටම ෆිල්ම් එක බලලා අඬලා. හොඳටම අඬලා. ඒ කියන්නේ චුට්ටක් නෙවෙයි හොඳටම අඬලා. ඇත්තටම නීරා ෆිල්ම් එක බැලුවාම බොරු නෙවෙයි ඇත්තටම හැමෝටම ඇඬෙනවා. මම දැක්ක ගොඩක් අය අඬලා තියෙනවා. ඉතින් ඔයාලත් ගිහිල්ලා අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න. ඒකේ හරි ලස්සන ස්ටෝරි එකක් කියන්නේ. අපි ආස කරන ඇක්ට්‍රස්ලා ගොඩක් ඒකේ ඇක්ට් කරනවා. හරිම ඒ කියන්නේ මෙච්චර කාලයකට මම ගොඩක් සිංහල ෆිල්ම්ස් බලන්න ආස නැහැ. ඒ වුණාට නීරා ෆිල්ම් එක බැලුවට පස්සේ ආස හිතුණා. ඒක ටිකක් සෑඩ් එන්ඩින් එකක් වුණත් ඒ ෆිල්ම් එකෙන් කියන කතාව සහ ඒකෙන් අන්තිමට දෙන පණිවිඩය හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න. ඕන ඉතින් ඊට පස්සේ අපි දෙන්නම ගියා. අපි දෙන්නට පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. අපි දෙන්නට නෙවෙයි ඇත්තටම බඩු ගන්න තිබ්බේ නංගිට. ඉතින් නංගිට ගන්න ඕන වෙලා තිබ්බා ඉයරින්ග්ස් වගේක් ඊට පස්සේ ජුවලරිස් වගේක් ගන්න තිබ්බා. ඒ ඔක්කොම පැත්තක තියලා අපි දෙන්න ආවා මේ ලස්සන කොණ්ඩ කටුවක් ගන්න.
නංගිට ඉස්සරහට මං හිතන්නේ මේ මාසේ වෙඩින් එකක් තියෙනවා. ඒක නිසා එයාට තමයි මේ බඩු ටික ගන්න අපි ආවේ. ඉතින් අපි shopping කරලා ඉවර වෙලා දැන් මේ යන්න තමයි රෙඩි වෙන්නේ. ෆිල්ම් එක ඉවර වෙද්දිත් හවස 6යි. ඊට පස්සේ මේ ටික කරගෙන ඉවරනකොට හවස රෑ 7 වගේ වෙලා. ඉතින් අපි දෙන්න දැන් ඉක්මනටම ගෙදර යන්න ඕනේ. කරක් වෙලා තියෙන්නේ. ඉතින් අද මම මෙතනින් අපේ vlog එක ඉවර කරනවා. මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ගොඩාක් දේවල් ඇත්තටම කරන්න හිතාගෙන ආවට මට අර ගොඩාක් වීඩියෝස් එහෙම ගන්න බැරි වුණා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතියේ හම්බෙමු. එතකන් හැමෝටම bye.